අනිකා මොනවා කරා අනිකා කොච්චර දුෂ්ටකම් කරා අපි කළගුණ සැලකීම කියන ධර්මය ಗುಣමක්කු නොවි නේ අපිට කරපු උදව් මතක තියාගෙන පෙරලා ප්‍රති උදව් කරන එක කියන එක අපිට විශාල සුවයක් ගෙනල්ලා දෙන දෙයක්. අනිත් එක අපිට අපි ගැන හරි ශ්‍රේෂ්ඨයි කියන හැඟීම ඇති වෙනවා. මම නම් කළගුණ සැලකීම පුහුණු කරන්නේ අනෙක් අය මට කළගුණ සැලකයි කියලා බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. මම ඒකෙන් මගේ ක්වොලිටි එක සම්බන්ධව මට සතුටක් හම්බෙනවා. කියන්නේ මට එක යුගයක උදව් කරපු කෙනෙක් තව යුගයක අතිශයින් ද්‍රෝහී විදියට වැඩ කරන්න පුළුවන්. අතිශයින් දුෂ්ට විදියට වැඩ කරන්න පුළුවන්. මම නම් පුද්ගලිකව එවැනි මොන තත්වයක් උදා වුණත් අර පැරණි කරපු එක උදව්ව අමතක කරන්නේ නැහැ. ඒකට දිය යුතු ගරුත්වය සහ අගය මගේ පැත්තෙන් හැම වෙලාවකම මම දෙනවා. සහ කළ හැකි හැම දෙයක්ම කරලත් දෙනවා ප්‍රතිඋපකාර විදියට. ඒ මොකද ඒක මගේ ආත්ම තෘප්තියට ඊටාම උපකාරයක් කරන එකක් නිසා. ඔබ කෘතවේදී වෙන්න ඔබගේ ආත්ම විශ්වාසය ආත්ම තෘප්තිය ඉහළ යනවා. ඔබ දන්නවා ඔබ කාටවත් ණය නැහැ කියලානේ. අපි කලගුණ සලකන්නේ නැති අය වුණාම වෙන්නේ කාලයක් යනකොට අපිට අපි යාට ණයයි කියන එක ඔළුවේ පැලවෙන්න ගන්නවා. ඒක ඔළුවේ පැලවුනාම ඉන්සිකියුරිටි කියන එක එනවා. ඒ කියන්නේ අපිට අපි සම්බන්ධව අරයා හමු වෙන වාරයක් පාසා එනව ඉන්සිකියුර් එක. ඒ කියන්නේ අනාරක්ෂිත බව සම්බන්ධ චෛතසිකයක් එනවා. ඒ කියන්නේ අර මෙයා කොයි වෙලාවෙ හරි කියයිද මම තමයි උදව් කරේ කියලා. ඉතින් අපි පෙරලා එයාට අපේ ග්‍රැටිටියුඩ් එක දෙනවනම් අපේ ස්තුතිවන්ත බව අපේ කළගුණය නේද? අපි ප්‍රදානය කරනවා නම් එතකොට අපි ඉන්නේ ආත්ම තෘප්තියකින්. අපි ඉන්නේ ආත්ම තෘප්තියකින්. අපිට හීනමානයක් එයා ගාව එන්නේ නැහැ. මොකද අපි ගාව හීනමානෙ උපදින එක අතිශයින් භයානකයි. අපේ නිර්මාණශීලී ජීවිතයක් ඇති වෙන එක මේ අපිට යන ගමනට හරිම හානියක් කරන. ඒ කියන්නේ හීනමානෙන් ඉන්න මිනිස්සු ඉන්නේ හැම තිස්සෙම මොකක් හරි දෙයක් එක්ක මේ කුහක කමක් නේද මොකක්කෝ ඇතුලේ පැහැව නින්නේ හීනමානෙන් එනකොට. ඒ හීනමානෙ එන්නේ අර තමන් අර කෙනෙක්ගෙන් උදව් අරගෙන ඒ උදව්වට ප්‍රතිඋපකාර කරලා නැහැ. අකෘතඥව වැඩ කරලා තියෙන්නේ. එතකොට අරයා දකින්න වාරයක් පාසාම මේක ඔලුවට එනවා. මා ඔබට යෝජනා කරනවා එහෙම තත්වයන් හදාගන්න එපා කවුරුක්වත් ගාව. ඔබ පුළුවන් හැම වෙලාවකම ඔබට උපකාර කරපු හැමෝටම ස්තුතිවන්ත වෙන්න.